අවුරුදු 8කට කලින් ලොකු අරමුණක් තිබ්බා. මේ පුංචි ලංකාව ගැන ලංකාවේ මිනිස්සුන්ට කියන්න, එතනින් එහාට ලෝකෙ මිනිස්සුන්ට කතා කරන්න. කොහොම හරි අමාරුම කාලේ ටිකක් පහු කරගෙන අවුරුදු 4ක් යනකොට කොවිඩ් කියන අමාරුකම ආවනේ. එතනින් පස්සේ අපි පොඩ්ඩක් නවතිනවා. එතනින් එහාට අඩියක් තියන්න ගත්ත උත්සාහය ටිකක් ආර්ථික අපහසුතාව එක්ක, ගමන් වියදම් එක්ක, ක්‍රූ එකත් එහෙම යනකොට ආයි නවතිනවා. ඔය කොහොම හරි මේ අවුරුදු 8 දිහා බලනකොට travel vlogs, YouTube channel, social media හැම තැනම ලංකාවේ මිනිස්සු යන්න පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සුද්ධ ලංකාවට ඇවිල්ලා මේ පාරාදීසය ගැන ලෝකෙටම කියන්න පටන් අරන් තියෙනවා. ඉතින් ක්‍රූ එකක් විදියට මාරම ආඩම්බරයක්, මාරම සතුටක් ඒ ගැන තියෙද්දි අපි ආයි හිතුණා මේක ආයි අරගෙන යනවමයි කියලා. ඒ හින්දා පටන් ගන්නමක් විදිහට අපි ආවාද කළුතර මනාලිව බලන්න. ඉතින් අද අපි ආවේ හැමෝම දන්න තුඩුගල ඇල්ල බලන්න. ඉතින් මේ කතාව අද තුඩුගල ඇල්ල එක්ක. තුඩුගල ඇල්ල කළුතර මනාලි මං කිව්වනේ. ඉතින් මේ මනාලි ලංකාවේ ගත්තොත් ලංකාවේ 268 වෙනි යට තියෙන උස්සම දිය ඇල්ල. ඉතින් මේක පිහිටලා තියෙන කළුතර දිස්ත්‍රික්කේ තුඩුගල කියන ගමේ. අපි මේක කොළඹ ඉඳන් එනවා නම් ඇත්තටම කිව්වොත් හයිවේ එකේ ආවොත් පැයයි විනාඩි 15ක් පැයකමාරක් ඇතුළත දොඩංගොඩ එක්සිට් එකෙන් එළියට දාලා තුඩුගල ගමට එන්න පුළුවන්. Google එකේ ගැහුවොත් තුඩුගල ඇල්ල කියලා ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා කළුතර කොළඹ මාර්ගයේ ආවොත් එහෙම ඔයා කටුකුරුඳ හන්දියෙන් දොඩංගොඩ හන්දියෙන් ඇවිල්ලා දොඩංගොඩ හන්දියෙන් හැරිලා තුඩුගල ඇල්ලට එන්න පුළුවන්. තුඩුගල ඇල්ල ඒ පාරට එනකොට රබර් වත්තක් එක්ක ඇල්ලට යන පාර කියලා ගහලා දෙනවා. එතනින් උඩට ආවම ඔයාලට එක කොටසක් බලා ගන්න පුළුවන්. ඊළඟ කොටසදී ඇල්ලේ තව උඩට නැග්ගාම බලා ගන්න පුළුවන්. මගේ පිටිපස්සෙන් තියෙන දිය ඇල්ල කොච්චර ලස්සනද කියන එක. හැබැයි මගේ ඉස්සරහින් තියෙන දේවල් දැක්කම ප්‍රසන්ට කෙනෙක් විදිහටත් හරිම අමිහිරි දෙයක්. ඉතින් මෙතෙන්ට එනවනම් මං බොහොම කාරුණිකව ඉල්ලන්නේ ඔයාලා ආදරණීය ශ්‍රී ලාංකිකයන් විදිහට මේ ගේන දේවල් අරගෙන යන්න. මේ තැන් පරිස්සම් කරන්න. මොකද විදේශිකයන් මේ රටට මාර ආදරේ. ටොපි ගලයක්වත් දාන්නේ නැති තරම්. මේ දේවල් කරන්නේ අපේ රටේ මිනිස්සු. ඉතින් කනගාටුවෙන් මේ දේවල් මෙහෙම පෙන්වන්න හිතුනේ ඒකමයි. මේ ලස්සන තියාගන්න, මේ අවලස්සන අරගෙන යන්න. ඒක තමයි ක්‍රූ එකක් විදිහට අපේ ඉල්ලීම. දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතිකට අයත් හෙක්ටාර් 400ක පමණ බතු ආයක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ දිය ඇල්ලට ගමු ඇල්ලුඩ ඇල්ල කියලාත් කියනවා. ඒකට හේතු වෙලා තින්නේ දිය ඇල්ල මෙතෙන්ට එන්න පොඩි දුරක් තියෙනවා. හැබැයි මෙතන ඉඳන් දිය ඇල්ල තව කෑල්ලක් තියෙනවා. කෑලි දෙකකට තමයි මේ දිය ඇල්ල කඩාගෙන හැලෙන්නේ. ඉතින් මේ දිය ඇල්ලේ සුන්දර පැත්ත වගේම මේ දිය ඇල්ලට බාධාවක් තියෙනවා. මොකද කටුකොල් වගාව හරියට මේ පැත්තේ මේ වතුයායේ වගා කරලා තියෙනවා. සමහර කාලවලට මේ වතුයායේ තියෙන රබර් කර්මාන්ත වලින් පිට වෙන රසායන ද්‍රව්‍ය මේකට මුදා හැරෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ අතුරු විපාක දීර්ඝ කාලීන වෙන්න පුළුවන් වුණත් ඉතින් බලධාරීන් විසින් මේව ආරක්ෂා කරන තැනට එනවනම් බලධාරීන් විතර නෙමෙයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිම මේක ආරක්ෂා කරන තැනට ආවනම් මේවා අනාගත පරපුරවලට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ කතා බහක් එක්කලා තුඩුගල ඇල්ල මේ කතාව අද අපි මෙතනින් නිමා කරන්න හිතන් ඉන්නවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ ඔයාලට ගේන්න ඔයාලගේ ආශිර්වාදයත් එක්ක අපි යලිත් 360 view
TV ආරම්භ කරන්න සූදානම්. අදට ගිහින් එන්න. ජය වේවා.